Hi guys, what's up? Today you are joining with again MDS Aquascaping YouTube channel. So you can see the messy alga filled planted aquarium behind me. Actually, this is not a real planted aquarium. This is aquarium where I collect the different kinds of plant species, and also we are gonna clean this tank today. I couldn't clean this tank for a long time because I have lots of work to do. Anyway, අද අපි මේ ටැංක් එක ක්ලීන් කරන්න යන්නේ. ඇත්තට මේක ප්ලාන්ටඩ් ඇක්වේරියම් එකක් නෙවෙයි, රියල් ප්ලාන්ටඩ් ඇක්වේරියම් එකක් නෙවෙයි. මේක නෝමල් ටැංක් එකක්. මම කලින් වීඩියෝස් වලත් මේ ටැංක් එක පෙන්නලා ඇති. මේක නිකන් මම විවිධ වර්ගයේ ශාක කලෙක්ට් කරන පොඩි කලෙක්ෂන් ටැංක් එකක්. ඉතින් ගොඩ කාලෙකින් ඉඳන් වැඩ තිබ්බ නිසා මේක මට ක්ලීන් කරන්න බැරි වුණා ඇත්තටම. අද මම ක්ලීනින් වීඩියෝ එකක් තමයි අරගෙන ආවිලා තියෙන්නේ. අපි එහෙනම් ඉක්මනට යමු වීඩියෝ එකට. So first of all, we have to unplug all the electronic equipments and other equipments except the aquarium light. අපිට මුලින්ම මේකේ තියෙන ටැංක් එකට සෙට් කරලා තියෙන ඔක්කොම electronic items ටික සහ අනිත් දේවල් ගලවලා ඉවත් කරන්න වෙනවා. aquarium light එක හැර මොකද නැත්නම් අපිට පේන්නේ නැහැ. අපි එහෙනම් ඉක්මනට ගලව ගමු. මම මුලින්ම මේ විදිහට CO2 system එක ගලව ගන්නවා. අතරම citric acid baking soda system එකක් හදලා තියෙන්නේ. You can see the zero diffuser. It's filled with algae. ගොඩක් පේනවා zero diffuser එක ගොඩක්ම algae වලින් වැහිලා තියෙන්නේ. අපේ filter එකත් ඉක්මනට ගලව ගමු. Hang back filter එකක් තියෙන්නේ පිටිපස්සේ. Right, අපි ඉක්මනට දැන් glass ටික clean කරගමු. Next we have to clean the aquarium glasses by using sharp blade. Right, my filter එකත් ගැලවුවා. අපි එහෙනම් ඉක්මනට glass ටික clean කරගමු. Now we are going to clean the planted aquarium glasses. You are able to see the real appearance of the planted aquarium. අපි දැන් aquarium එකේ glass ටික මේ විදිහට clean කරගන්න යන්නේ. ඔයගොල්ලන්ට දැන් දකින්න පුළුවන් ඇත්තටම මේකේ පෙනුම මොන වගේද කියලා. මොකද glass cover වෙලා තියෙන algae වලින්. මේ විදිහට මම sharp blade එකක් use කරනවා. paper cutter එකක blade එකක්. මේ විදිහට clean කරගන්නවා. It's very satisfied video. Now you can see the real appearance of the planted aquarium. I have to clean the other glasses. Now you can see our planted aquarium. Now it's beautiful, but we have to do so many work. You can see all the algae has fallen to the bottom, and also most of the plants are overgrown. You can see the rotala bonsai, it's overgrown. ඔයගලන්ට පේන ඇති අපේ planted tank එක දැන් තත්ත්වය algae ටික එහෙම බිමට වැටලා තියෙන shrimp ලා එහෙම ඒවා කනවා. ඉතින් ඒ වගේම මේකේ plants වර්ග ගොඩක් overgrow වෙලා තියෙන. ඉතින් ඒ ටික අපිට trim කරන්න වෙනවා. ඒ වගේම මේකේ පැටවු set එකක් දාලා මම මේ දැන් තමයි මේ set එක දැක්කේ. ඇතුළේ ඉඳලා ඒ කියන්නේ plant bush වල ඉඳලා එළියට එනකොට තමයි දැක්කේ. කලබල වෙනකොට ඒගොල්ලෝ එළියට ඇවිල්ලා මේගොල්ලෝ කොහාකු ගප්පිලාගේ පැටවු. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ සූටි පැටවු එහෙම හැමතැනම ඉන්නවා. මෙතනත් ඉන්නවා. ටිකක් ලොකු සත්තුත් ඉන්නවා. ගොඩක් ලොකු වෙලා ඒගොල්ලෝ ඇතුළේ ඉඳලා මම දැක්කෙත් නෑ. දැන් අපි එහෙනම් ඉක්මනට මේක trim කරන්න පටන් ගමු. right, මම මේ විදිහට trim කරනවා අපේ plants ටික. Rotala blood red, ඊට පස්සේ Rotala bonsai, ඊට පස්සේ Bacopa caroliniana variegated එකක් තියෙනවා.
මේ ප්ලාන්ට් එකත් අපි ට්‍රිම් කරමු. right ඔක්කොම plants ටික අපි trim කරගෙන ඉවරයි. Now I am gonna suck up all the fallen algae and other debris parts. දැන් මම මේ බිම තියෙන ඔක්කොම algae කොටස් ටික සහ අනිකුත් අපද්‍රව්‍ය ටික remove කරගන්න යන්නේ. මේ විදිහේ siphon බටයක් පාවිච්චි කරලා අපි එන ඉක්මනට මේ ටික අයිත් කරගමු. right දැන් තියෙන්නේ අපේ ටැංක් එක fresh water වලින් නැවතත් fill කරගන්න. ඔයගොල්ලන්ට පේනවා අපි හොඳට clean කරගෙන තියෙන්නේ. අපි එන ඉක්මනට fresh water වලින් fill කරගමු. right අපි අපේ ටැංක් එක මේ විදිහට clean කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපිට අපේ filter එක establish කරගන්න නැවතත් පොඩි හැංගුම්ක් filter එකක් තියෙන්නේ. මම filter media ටික clean කරගත්තා. අපි නැවතත් මේක establish කරමු එහෙනම්. right අපි filter එකත් ඔන්න දාගත්තා. right අපි planting collection tank එක ඔයගලන්ට මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. clean කරාට පස්සේ මාළු එහෙම පොඩ්ඩක් stress වෙලා ඉන්නේ. ඔයගලන්ට පේනවා ඇති photosynthesis bubbles එහෙම යනවා දැනටමත්. එතන පේනවා ඇති bubbles යනවා. ඉතින් ඔය විදිහට තමයි අපි අපේ tank එක clean කරේ. මම CO2 එක දැන් set කරන්න නැහැ මොකද මගේ ළඟ citric acid baking soda ඉවර වුණා. ඉතින් මේ විදිහට තමයි ඔයගලන්ට ක්ලීනින් වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් අදට මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. එහෙනම් හැමෝටම ජය වේවා. තෙරුවන් සරණයි.